mineral water. Hello, hi everyone. Welcome back to my YouTube channel. So now අද vlog එක අරන් ආවලා තියෙන අදට මගේ Thailand Chiang Mai trip එකේ second vlog එක. ඉතින් මේ දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේක දකින්නකොටම අපි මේ කොහෙද යන්නේ කියලා අපේ කලින් vlog එක බැලුවා නම් මේ අපි යන අපේ apartment එකට check in වෙන්න. ඉතින් අද මම මේ vlog එකකින් ඔයාලට මුලින්ම අරන් ඉන්නේ අපේ apartment tour එක. ඉතින් තිබුණු මහන්සිය ඔක්කොම නැති වුණා. ඇත්තටම අතට ගියාම it was honestly so cozy, spacious and really clean. ඉතින් අපි තුන්දෙනාට හොඳටම stay කරන්න පුළුවන් විදිහට හරිම ලස්සනට හදලා තිබුණා. ඒ වගේම පොඩි kitchen area එකකුත් තිබුණා. ඉතින් balcony එක තමයි ඔය පේන්නේ. balcony එකත් ලස්සනයි. ඒ වගේම අපිට ලස්සන වෙනම sofa bed එකක් තිබුණා. අපි ඒක තමයි arrange කරගත්තේ. sofa එක තමයි sofa bed එකක් විදිහට arrange කරගත්තේ. ඒ වගේම අපිට වෙනම washing machine එකක්, fridge එකක් ඒ හැමදේම තිබුණා. මේක තමයි අපේ balcony එක. මේකෙන් තමයි මේ විදිහට තමයි අපිට එළිය පේන්නේ. ඒ ඔක්කොම මං හිතන විදිහට apartments තිබ්බේ. ඉතින් ඒ වගේ මේ වගේ පොඩි table එකක් තිබුණා අපිට මොන හරි laptop එකක් වගේ තියාගෙන වැඩ කරගන්න ඕන නම්. ඒ වගේ මේක තමයි අපිට හම්බුන පොඩි kitchen එක. හරිම ලස්සනයි, හරිම පිළිවෙලයි, neat එකට තිබුණා. ඒ වගේ මෙන්න මෙතන දොරෙන් ඇතුළට ගියාම ඔන්න ඔය වගේ පොඩි outdoor area එකක් තියෙනවා. ඉතින් අපිට අර මොන හරි wash කරගත්තොත් අපිට ඒ දේවල් වේල ගන්න, අපේ clothes එහෙම වේල ගන්න තමයි ඒක හදලා තිබ්බේ හරිම convenient විදියට. ඉතින් මේ තියෙන අපිට හම්බුන bathroom එක එකත් හරිම පිළිවෙලට ලස්සනට neat එකට පිරිසිදුව තිබුණා. ඉතින් අපි ඊට පස්සේ අපේ apartment එකේ ඒ ඔක්කොම බලලා ඉවරලා අපි lunch order කරා. අපිට මාර බඩගිනි. අපි original plan එක තිබ්බේ McDonald's වලට යන්න. හැබැයි අපි මහන්සි නිසා McDonald's වලින් order කළා. මෙන්න මේක තමයි අපිට හම්බුණු burger එක guys. මේක හරිම පොඩි burger එක. ලංකාවේ වගේ ලොකු නෑ. ඉතින් අපි ගොඩක් කලින් McDonald's try කරලා තිබුණ නිසා අපි excitement එකට තමයි අපි ඒක order කළේ. but ඒක ටිකක් පොඩි. හැබැයි fries එහෙම මාරම large. ඒක නිසා we can't complain it. so ඊට පස්සේ අපි ඔය යන්නේ රෑ වෙලා අපිට කන්න දෙයක් හොයාගෙන. අපිට ඉතින් කන්න අපි හිතුවා පොඩ්ඩක් දැන් රෙස්ට් කරපු නිසා අපි පොඩි නිින්දක් හැම දාලා අපි රෙස්ට් කරපු නිසා අපි කොහේ හරි ගිහලා කනවයි කියලා. ඉතින් කොහේ හරි කියලා ඔන්න ආවේ අපේ KFC එකටම තමයි. KFC එකට ගියා අපි කන්න ඩිනර් එක ගන්න. ඉතින් KFC එකෙන් අපි ගත්තා පොඩි meals එකක්. මට ඇත්තටම සාමාන්‍යයෙන් දවසකට එක වේලක් හරි බත් තියෙන්නම ඕනේ. මම rice fan කෙනෙක්. ඉතින් ඒක නිසා මම හිතුවා අනිවාර්යෙන්ම මම කොහේ ගියත් මම බත් තමයි කන්නේ කියලා. ඉතින් අපි මේ හවස 4 වගේ තමයි මේ අපි පිටත් උනේ. හවස 4 නේ මම හිතන 8ට විතර ඇති. මොකද 4ටත් එහෙ මාරම එළියයි. ඉතින් KFC එකට ආවිලා අපි අපේ local food try කරන්න කලින් ටිකක් අර family food එකකින් start කරමු කියලා තමයි අපි ආවේ KFC එකට. ඊට පස්සේ අපේ meals ටික order කරන එක තමයි මේ කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝගේ serve කරන්නේ අපේ self service තමයි තියෙන. අපි ගිහලා ඒවා අරන් යන්න ඕනේ. ලංකාවේ වගේ නෙමෙයි. ඉතින් ඊට පස්සේ අපි අපේ foods ටික arrange කරලා prepare වෙනකන් තමයි අපි මේ බලන් ඉන්නේ. ඊට පස්සේ අපි පොඩි ඉතින් chat එකක් දාගෙන හිටියා. ඊට පස්සේ අපේ කැම ටික ඔක්කොම ready වෙලා තිබුණා. අපිට මාර බඩගින්නේ හිටියේ ඒ වෙලාවේ. ඉතින් අපි කොයි වෙලාවෙද අපේ කැම ටික එන්නේ කිගේ බල හිටියා. ඔන්න මං ගත්තා ඔය rice එක. එතකොට අපි chicken ගත්තා. ඊට පස්සේ rice දෙකක් ගත්තා මං හිතන්නේ and also chicken. ඔය ටික තමයි අපි ගත්තේ. water ගත්තා. ඒගොල්ලෝගේ ketchups තියෙනවා. අපි ඒවා ඕන නම් තමයි දාගන්න ඕනේ. නැත්නම් අපිට ගිහිල්ලා ඒක ගන්න බෑ. මොකද ඒක අපිට serve කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට meals ටික හම්බ වුණේ. ඊට පස්සේ අපි ඔන්න ටකටක් ගාලා කන්න තමයි ලෑස්තුනේ. මොකද අපිට මාර බඩගිනි guys. ඉතින් ඊට පස්සේ අපි කාලා ඊට පස්සේ අපි 7-Eleven එකක් හොයාගෙන තමයි ගියේ. මෙන්න මේ පාරෙන් එහා පැත්තේ 7-Eleven එකක් ඇත්තටම තිබුණා. හැබැයි අපිට ඒකට යන්න විදියක් තිබුණේ නැහැ. That is the funniest story. මේ මගේ vlog එකේ තියෙන funniest part එක තමයි මම හිතන්නේ. අපිට ඒකට යන්න මේ පාර crossing line එකක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට walk කරන්න උනා. ඒ අපි ඉන්න side එකේම 7-Eleven එකක්. හැබැයි හැමතැනම 7-Elevens තියෙනවා එහෙ. ඒක නිසා ලොකු issue එකක් නැහැ අපිට 7-Eleven හොයාගන්න නම්. ඉතින් ඒකේ ගොඩක් budget foods එහෙම තියෙනවා කියලා අපි කලින් බලාගෙන තමයි ගියේ ලංකාවෙන් යනකොට. ඒක නිසා අපි ඉතින් පොඩි වටයක් දාලා බැලුවා මොනවද මේකේ තියෙන products කියලා. මේකේ හැමදේම වගේ තියෙනවා. ඇත්තටම නැති දෙයක් නැති තරම් cosmetics, එතකොට food, එතකොට
අපිට අවශ්‍ය කරන ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේකෙන් ඉතින් පොඩි ස්නැක්ස් ටිකක් ගත්තා. අපිට පහුවෙන්ද උදේට ඕන වෙන නිසා අපි අපිට මයික්‍රෝවේව් එකක්, ෆ්‍රිජ් එකක්, එතකොට අපිට හොට් පොට්ස්, එතකොට අපිට කෑම මොනවා හදා ගන්න නම් ඉන්ඩක්ෂන්ස්, එතකොට කෙටල්ස්, ඒ හැමදේම අපිට අපාර්ට්මන්ට් එකේ තිබුණා. ඉතින් ඒක නිසා මාරම ලේසි. අපිට ඒක නිසා අවුට්සයිඩ් ෆුඩ් වලින්ම ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නෑ. අපිට මොන හරි ග්‍රොසරිස් අරන් ගිහිල්ලා අපිට ඕන නම් අපිට අපේ ශ්‍රී ලංකන් ෆුඩ්ස් ඕන නම් අපිට හදා ගන්න පුළුවන්කමක් තිබුණා. බට් අපිට මුල ටික නිසා අපි බැලුවේ අපි මේවා try කරන්න ඕනේ කියන තැන හිටියේ. ඉතින් ඊට පස්සේ අපි ආවා පොඩි walk එකක් දාගෙනම ආයමත් අපේ apartment එකට. ඉතින් අපි ගත්තා water. අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ගියොත් වතුර ඕන වෙනවා. ඒක නිසා ටිකක් ලොකු cans දෙකක් වුණත් කමක් නැහැ. එකපාර තියාගන්න. මොකද ඒක අනිවාර්යෙන් ඕනේ. මොකද tap වතුර ඒකෙන් පාවිච්චි කරන්න බෑ. ඒක මම ගොඩක් තැන්වල දැකලා තිබ්බා පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. ඒක නිසා අපි water ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි එදා දවස් ඔන්න ඔය විදිහට ඉවර කළා. නිදාගෙන උදේම නැගිට්ටා. උදේම නැගිටලා බාල්කනි එකට ගිහලා එළිය බැලුවට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඉතින් ලස්සන වේව් එකක් නම් කියන්න අමාරුයි. apartments තමයි වටේම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඉක්මනට ලෑස්ති වෙලා අපි අපේ වැඩවලට යන තමයි මේ පිටත් වෙලා ඉන්නේ. ඉතින් ඒත් එකම කියන්න ඕනේ කවුරු හරි ඉන්නවා නම් තායිලන්ඩ් වල, ශ්‍රියං මායි වල ස්ටඩි කරන්න යන්න, වර්ක් කරන්න යන්න බලාපොරොත්තු වෙන එහෙම කෙනෙක්ට අනිවාර්යෙන් මේ vlogs useful වෙයි කියලා හිතනවා. මගේ vlogs ටික බැලුවොත් ඔයගොල්ලන්ට එහෙ ගිහලා apartments හොයාගන්න, එහෙ ගිහලා ඒ දේවල් ප්‍රිපෙයාර් කරගන්න, එතන සෙටල් වෙන්න මම හිතනවා මේ vlogs වලින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපිත් මේන් පර්පස් එක ගියේ මගේ සිස්ටර් ඉන් ලෝව එතන සෙටල් කරන්න. ඉතින් බලාගෙන ඉන්න ඔයාලටත් මේක යූස්ෆුල් වේවි. ඉතින් ඊට පස්සේ ඔය අපි ඉන්නේ අපේ ග්‍රැබ් එක නිකන් අපිට එළියට යන්න. ඉතින් ඔන්න අපේ වාහනේ ආවා. ඊට පස්සේ අපි එකේ නැගලා අපි යනවා අපේ money exchange කරගන්න. අපේ cash තිබ්බේ අපි ගාව dollars වලින්. ඒක නිසා අපිට ඒක exchange කරගන්න ඕන වුණා. ඉතින් අපි මේ යන්නේ හරියම අපේ salary ටික exchange කරගන්න. ඒ කරගන්න යන අතරතුර සිදුවෙච්ච ආදරණීයබර සිදුවීමක් තමයි මේ ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න අපි අපේ ස්පොට් එකට ආවා. ඔයගොල්ලෝ පේනවාද සුපර් මනි එක්ස්චේන්ජ්. මෙතනට තමයි අපි ආවේ. මේගොල්ලෝ ගාව තමයි හොඳම රේට්ස් තිබුණේ. ඒ දවස්වල අපි බලනකොට ඔයගොල්ලෝ යනවා නම් තායිලන්ඩ් පොඩ්ඩක් බලන්න අනිත් තැන් එක්කත් සුපර් මනි එක්ස්චේන්ජ් එකත් අනිවාර්යෙන් බලන්න. මෙන්න මේ කියුට් ලස්සන චූටි පූස් පැටියක් හිටියානේ. මට හරි ආසයි ආව අත ගන්න. ඒගොල්ලෝ මාරම ෆ්ලෆි. ඒ කියන්නේ මෙහි ඉන්න කටට වඩා ගොඩාක් ෆ්ලෆි. ඉතින් ඊට පස්සේ අපි මනි එක්ස්චේන්ජ් කරගෙන අපි පොඩි දෙයක් කන්න තමයි දැන් ඉතින් මේ පොඩ්ඩක් හන්ටිං පාරක් දාන්නේ. ඒ පැත්තේ මාරම ලස්සන මේ වගේ ස්ට්‍රීට්ස් තියෙනවා. කියන්නේ කන්න දේවල් නම් ඉතින් එළියට බැස ගමන් ඕන තරම් තියෙනවා. ඉතින් අපි මුලින්ම ස්නැක් එකක් කන්න කියලා 7-Eleven එකක් තමයි මේ හොයන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න වගේ ලස්සන තැන්වල අපි ෆොටෝස් අරගෙන පොඩ්ඩක් ඉතින් වටපිටාව බලලා එහෙම තමයි අපි අපේ හන්ටිං පාර දැම්මේ අපිට කන්න යන්න. ඔන්න ඊට පස්සේ අපිට හම්බෙන අපේ සුපුරුදු පරිදි 7-Eleven එකක්. ඉතින් අපි ඒකට යනවා අපේ ස්නැක්ස් ටික ගන්න. and the important thing is ඒගොල්ලන්ගේ තියෙන මයික්‍රෝවේව් කරලා කන්න පුළුවන් ෆුඩ්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට එතනදීම කියලා අපිට මයික්‍රෝවේව් කරගෙන ඒ ෆුඩ්ස් කන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක මාරම chance එකක් මේ වගේ ගොඩාක් බඩගින්න ඉන්න වෙලාවක. ඉතින් අපි ඒක නිසා මොන හරි කන්න දෙයක් හොයාගෙන තමයි මේ 7-Eleven එකට ආවේ. ඊට පස්සේ අපි යන්නේ අපිට full meal එකක් කන්න කියලා මේ එක ස්නැක්ස් කකා ඉදලා හරියන්නේ නැහැ කියලා. අපි බැලුවා අපිට full meal එකක් කන්න පුළුවන් තැනකට අපි යනවා කියලා. අපි ඉතින් ඒක පොඩ්ඩක් බල ඉඳිද්දි අපිට හම්බෙනවා ලස්සන තැනක්. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකෝ කොහෙද අපි මේ යන්නේ කියලා.
ඉතින් ඔන්නහම පාරේ ඇවිදගෙන යද්දී අපිට හම්බෙනවා ලස්සනට පේන රස පාට තියෙන කෑම තියෙන කඩයක්. ඉතින් මේක ඇවිල්ලා පොඩි රෙස්ටොරන්ට් එකක්. අපි මේකේ තමයි බ්‍රන්ච් එක ගන්න කියලා හිතුවා. ඇත්තටම අපි උදේට හරි බ්‍රෙක්ෆාස්ට් එක කරන් තිබුණේ නැති නිසා මේක ලන්ච් එකයි බ්‍රෙක්ෆාස්ට් එක ඔක්කොමඩම හරියන්නේ කියලා තමයි අපි මේ කන්න ලෑස්තිනේ පේනනේ. මම කොහොමද කෑම තෝරන්න ගත්තාම මට පිස්සු වගේ. මොකද මට රයිස් තියෙන තැනක් තමයි හම්බුනේ. මට මාරම උමනාවක් තිබුණා බත් කන්න. I missed my rice so much. ඉතින් මෙතනින් එහාට මම හිතනවා ඔයගොල්ලන්ට මම කියන දේවල් වලින් මගේ food review එක ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අහන් ඉන්න මම මොනවද මේ කියන්නේ කියලා. I want water. අරොයි ඩී බූරු තඩියෝ මේ තියෙන්නේ මේකට. ඔන්න කියන මම බැනුම් අහගෙන කියන ROD කියන රෙස්ටොරන්ට් එක තමයි අපි ගියේ. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යෙන් ඒ නම මතක තියාගන්න. ROD එක. දැන් මොනවද කන්න යන්නේ? කන්න යනවා එකයි දෙකයි තුනයි හතරයි පහක්. කෑමජා පහක්. එයා බොන්නේ වතුර. Mineral water. අහන් ඉන්න කිව්වට මම හිතන්නේ මම කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම හරියටම අහන්න නැතුව ඇති. මේ මට හම්බුණු සීෆුඩ් රයිස් එක. ඒක මාරම රසයි. ඒක ලොකු පෝෂන් එකකුත් හම්බෙනවා guys. මාරම රසයි එක. මට දැනුත් මතක් වෙද්දි මට ආයෙමත් ඒක කන්න තිබුණා නම් කියලා හිතනවා. ඒ තරමටම මාරම රසයි ඒක. ඊට පස්සේ මගේ සිස්ටර් ඉන් ලෝ ගත්තේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. මම ඒකත් try කරලා බලුවා කොහොමද රස කියලා. ඒකත් මාරම රසයි guys. ඒ කෑම දකිනකොට නම් කන්න ආමත් ආසෙ හිතෙනවා. මාරම රසයි කෑම. ඊට පස්සේ අපේ බොසා ගත්තා පොඩි තායි ෆුඩ් එකක්. මම දන්නේ ඒක නම් මට එච්චරම සෙට් වුණේ නැහැ. ඒක පොඩ්ඩක් නූඩල්ස් එකක් පැස්ට් එකක් කොත්තුවක් මික්ස් කරලා වගේ මට ෆීලිං එකක් තමයි ආවේ. හැබැයි ඒක රසයි කියලා. yes ඊට පස්සේ ඉතින් අපිට හම්බුණු ෆුඩ්ස් මේ තියෙන්නේ අපි ගත්ත එග් සූප් එක. ඒකත් මාරම ලොකුයි. ඊට පස්සේ කොහොම හරි කාලා සුප් එක කන්න නම් අපිට බඩේ ඉඩ තිබුණේ නැහැ පෙරේත කමර ගත්තට. ඊට පස්සේ අපි කොහොම හරි සුප් එකත් බිව කට්ටිය බෙදාගෙන අතරම මගේ පෙරේත කමර තමයි මම සුප් එක නම් ගත්තේ. මට ඒක දැක්කම ආසෙ හිතුණා මම ඒක බොන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක ලොකු එකක් ආපු නිසා අපිට ඒක බෙදාගෙන ෂෙයා කරගෙන තමයි බොන්න ඕනේ. ඉතින් කොහොම හරි අපිට මේ ඔක්කොමටම ගියේ රුපියල් 4000ක් වගේ ගාණක්. ඉතින් බාත් වලින් 400ක් වගේ. ඉතින් හරිම worth and මාරම ලොකු මීලක් අපි කෑවේ. ඒක නිසා මාරම worth ඒ price එකට අපිට හම්බුණු foods and also මාරම රසයි. ඒක නිසා can't complain. හරිම හොඳ service එකක් ඒගොල්ලෝ දුන්නා. ඊට පස්සේ අපි මේ යන්න අපේ apartment එකට නෙමෙයි. අපි යන්නේ මේ තවත් ලස්සන තැනකට. So may vlog him measurai. If you enjoy this video, don't forget to give it a big thumbs up, leave a comment below and subscribe to my channel if you haven't already. Thank you so much for watching and I'll see you in my next video. And I'm Gilena. I'm Saturday Paris. Bye bye.